අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ secure software systems එහෙමත් නැත්නම් ආරක්ෂිත මෘදුකාංග පද්ධති පිළිබඳ හැඳින්වීමක් ගැන. වර්තමාන ලෝකයේ මෘදුකාංග පද්ධතියක ආරක්ෂාව කියන්නේ කොයි තරම් වැදගත් දෙයක්ද සහ ඒ සඳහා අපි අනුගමනය කළ යුතු මූලික පියවර මොනවාද කියලා මේ වීඩියෝ මාලාවෙන් අපි සාකච්ඡා කරමු. මෘදුකාංග ආරක්ෂාව යනු කුමක්ද? Definition. සාමාන්‍යයෙන් ආරක්ෂාව security කියලා කියන්නේ යම් අනතුරකින් හෝ තර්ජනයකින් තොරව පවතින තත්වයටයි. නමුත් මෘදුකාංග ආරක්ෂාව software security කියන්නේ ඊට වඩා වැඩි යමක්. මෘදුකාංගයක් නිර්මාණය කිරීමේදී engineering යම්කිසි ද්වේෂසහගත ප්‍රහාරයක් malicious attack එල්ල වුණත් එම මෘදුකාංගයේ අඩාල නොවී නිවරදිව ක්‍රියාත්මක වීමට ඇති හැකියාව මෘදුකාංග ආරක්ෂාව ලෙස හඳුන්වනවා. CIA Triad මෘදුකාංග ආරක්ෂාවේ ප්‍රධාන කුළුණු 3. ඕනෑම පද්ධතියක ආරක්ෂාව මැනබැලීමට අපි CIA Triad එක භාවිතා කරනවා. මෙහි ප්‍රධාන අංග 3ක් තියෙනවා. Confidentiality රහස්‍යභාවය. මෙහි අදහස වන්නේ සංවේදී දත්ත sensitive information නැරඹිය හැකි ඒ සඳහා අවසර ඇති පුද්ගලයින්ට පමණක් බවයි. දත්ත කාන්දුවීම් data leaks හෝ අවසරයකින් තොරව දත්ත වෙත පිවිසීම මෙහිදී සිදුවන ප්‍රධාන ආරක්ෂක උල්ලංඝනයන් වෙනවා. Integrity අඛණ්ඩතාව දත්තවල නිවරදිභාවය. මෘදුකාංගයක් හෝ දත්ත සමුදායක් අවසර නැති පාර්ශවයකට වෙනස් කළීට නොහැකි විය යුතුයි. දත්ත විකෘති කිරීම, data tampering හෝ කේත ඉන්නත් කිරීම, code injection වැනි දේ මගින් මියට හානි සිදු වෙන්න පුළුවන්. Availability පවතින බව, ප්‍රවේශ විය හැකි බව. අවශ්‍ය ඕනෑම වෙලාවක පද්ධතිය නිවරදිව ක්‍රියාත්මක වීමට ඇති හැකියාව පරිශීලකීන්ට ඒ වෙත පිවිසීමට හැකි විය යුතුයි. Denial of service DOS වැනි ප්‍රහාර මගින් පද්ධතිය අඩාල කර පරිශීලකීන්ට ඊව භාවිතා කළ නොහැකි තත්වයට පත් කරනවා. මෘදුකාංග හැක් කිරීමේ ප්‍රවණතාව. Software is hacked every day. අද වෙනකොට ලෝකය පුරාම මෘදුකාංග පද්ධති දිනපතාම පාහේ හැක් කිරීම් වලට ලක් වෙනවා. පරිගණක ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන ප්‍රධානම ගැටලුව තමයි මෘදුකාංගවල පවතින දෝෂ. බොහෝ දත්ත සොරා ගැනීම හෝ ආරක්ෂක බිඳවැටීම් සිදුවන්නේ මෘදුකාංගයේ නිර්මාණය කරද්දී එහි මූල් කේතයෙහි source code ඉතිරිබුණු දුර්වලතා නිසයි. දෙවැනි කාරණය CWEE Top 25 යනු කුමක්ද? Common Weakness Enumeration එහෙමත් නැත්නම් CWEE Top 25 මගින් පෙන්වන්නේ ලෝකී මෘදුකාංගවලට එල්ලවන භයානකම දුර්වලතා ලයිස්තුවයි. ප්‍රහාරකීන් attackers මේ දුර්වලතා භාවිතා කරලා පද්ධතියක පාලනය ලබා ගන්න, දත්ත සොරා ගන්න හෝ පද්ධතිය අඩාල කරන්න කටයුතු කරනවා. තුන්වෙනි කාරණය ප්‍රධාන මෘදුකාංග දුර්වලතා Common Software Weaknesses. මෙම ස්ලයිඩයේ 2022 වසරේ වැඩිපුරම හඳුනාගත් දුර්වලතා කිහිපයක් දක්වා තිබෙනවා. පළවෙනි එක out of bounds write. මෙමගින් අදහස් කරන්නේ මෘදුකාංගවකට වින් කර ඇති මතක ධාරිතාවෙන් memory buffer පිටත දත්ත ලිවීමට උත්සාහ කිරීමයි. මේ පද්ධතිය ක්‍රෑෂ් වීමට හෝ ද්වේෂ සහගත කේත ක්‍රියාත්මක කිරීමට මඟ පාදනවා. දෙවැනි එක improper input validation. පරිශීලකයෙකු පද්ධතියට ඇතුළත් කරන දත්ත ඉන්පුට් නිවරදිව පරීක්ෂා නොකිරීම මෙහිදී සිදුවෙනවා. ප්‍රහාරකීන් වැරදි දත්ත ලබා දී පද්ධතියේ ක්‍රියාකාරීත්වය විනාශ කිරීමට මිය අවස්ථාවක් කරගන්නවා. තුන්වෙනි එක SQL injection. ප්‍රහාරකීන් දත්ත සමුදායට database ද්වේෂ සහගත SQL විධානයන් ඇතුළත් කර දත්ත සොරා ගැනීම හෝ විනාශ කිරීම මෙහිදී සිදුවෙනවා. මෙය වෙබ් අඩවිවල බහුලව දකින්න ලැබෙන ප්‍රහාරයක්. හතරවෙනි එක use after free. මෘදුකාංගයක මතකයේ නිදහස් කිරීමෙන් පසුවත් free memory නැවත එම මතක කොටසම භාවිතා කරන්න උත්සාහ කිරීම මෙහිදී සිදුවන දෝෂයයි. මේ ප්‍රහාරකීන්ට පද්ධතියට ඇතුළත් වීමට භාවිතා කළ හැකිය. මෘදුකාංගයක් ආරක්ෂා කරන්නේ කෙසේද? අපි මෘදුකාංගයක් නිර්මාණය කිරීමේදී එය ආරක්ෂා කරගන්න ප්‍රධාන ක්‍රම දෙකක් භාවිතා කරනවා. එකක් තමයි proactive කල්තියා සූදානම් වීම සහ අනෙක reactive ප්‍රහාරයකට පසුව ක්‍රියා කිරීම. 2.0 proactive approach පූර්ව ක්‍රියාකාරී ප්‍රවේශය build secure. මෙහිදී අපි කරන්නේ මෘදුකාංගය නිර්මාණය කරන අතරතුරදීම එහි ආරක්ෂාව තහවුරු කිරීමයි. මෙය ඉතාම පිරිවැයදායක ක්‍රමයක්. Establish software design requirements. කේතනිය
කෝඩින් ආරම්භ කිරීමට පෙර මෘදුකාංගයේ ආරක්ෂක ඉලක්ක මොනවාද යන්න නිවැරදිව හඳුනා ගැනීම මෙහිදී සිදු වෙනවා. User Coding Standard ආරක්ෂිත කීතකරණ මාර්ගෝපදේශ උදාහරණයෙන් CERT, MISRA අනුගමනය කිරීම මගින් වැරදි අවම කරගත හැකි. Test your software මෘදුකාංගය අවසන් කිරීමට පෙර fuzz testing, static analysis සහ code review වැනි පරීක්ෂණ මගින් එහි ඇති අඩුපාඩු කල්තියා හඳුනාගත යුතුයි. 3.0 Reactive Approach ප්‍රතික්‍රියාශීලී ප්‍රවේශය Layers of Defense මිය පද්ධතිය ක්‍රියාත්මක වන අතරතුර පිටතින් ලබා දෙන ආරක්ෂාවයි. Firewall ජාලය හරහා පැමිණෙන සහ පිටතට යන දත්ත පරීක්ෂා කර සැකකටයුතු දත්ත අවහිර කිරීමේදී මෙහිදී සිදු වෙනවා. IDS Intrusion Detection System ජාලය තුල සිදුවන සැකකටයුතු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන පද්ධතියකි. Antivirus පද්ධතියට ඇතුළු වන අනිෂ්ට මෘදුකාංග malware හඳුනාගෙන ඒවා ඉවත් කිරීම මෙහින් සිදු කෙරෙනවා. වැදගත් කරුණක් කීටීකවි මෙම ස්ලයිඩී අවසානයේ සඳහන් වන වැදගත්ම දේ තමයි ප්‍රහාරයක් ඉල්ල වූ පසුපිළියම් යොදනවාට වඩා මෘදුකාංගය නිර්මාණය කරන අවස්ථාවේදීම ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම ප්‍රොඇක්ටිව් ඉතාමත් ලාභදායී සහ සාර්ථක ක්‍රමය බව. රිවර්ස් එන්ජිනියරිං යනු කුමක්ද? සාමාන්‍යයෙන් මෘදුකාංගයක් හදන්නේ කීතයන් සෝර්ස් කෝඩ් භාවිතා කරලයි. නමුත් රිවර්ස් එන්ජිනියරිං කියන්නේ මෘදුකාංගයක සෝර්ස් කෝඩ් එක නොමැතිව එය ක්‍රියා කරන්නේ කොහොමද කියලා තීරුම් ගැනීමට උත්සාහ කිරීමයි. සරලවම කිව්වොත් නිමවුම් කරපු දෙයක් නැවත ගලවලා ඒක ඇතුලේ තියෙන දේවල් අධ්‍යයනය කිරීමයි. මෙය වැදගත් වන්නේ ඇයි? Why it matters? මෙම ස්ලයිඩියේ දක්වන ප්‍රධාන කරුණු 4 මෙලෙස විස්තර කළ හැකියි. Find vulnerabilities දුර්වලතා සෙවීම. ආරක්ෂක පර්යේෂකීන් security researchers මෘදුකාංගයක අන්තර්ගතය විශ්ලේෂණය කරලා ප්‍රහාරකයෙකුට භාවිතා කළ හැකි වැරදි හෝ දෝෂ bugs තිබේදයි සොයා බලනවා. එමගින් ප්‍රහාරයක් එල්ලවීමට පෙර එය නිවැරදි කිරීමට අවස්ථාව ලැබෙනවා. Analyze malware අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණය. පරිගණක වෛරස් හෝ ransomware වැනි දේවල් ක්‍රියා කරන්නේ කොහොමද? ඒවා මොන වගේ හානියක්ද කරන්නේ කියලා තීරුම් ගන්න මෘදුකාංග විශ්ලේෂකයින් රිවර්ස් එන්ජිනියරිං භාවිතා කරනවා. ඒ හරහා ඒවා හඳුනා ගැනීමේ ක්‍රමවේද සකස් කරන්න පුළුවන්. bypass protections ආරක්ෂක විධිවිධාන අභිබවා යාම. මෘදුකාංගවල තියෙන ලයිසන්ස් පරීක්ෂාවන් හෝ DRM digital rights management වැනි ආරක්ෂක පද්ධති කොයිතරම් ශක්තිමත්ද කියලා බලන්න පරීක්ෂකයින් ටෙස්ටර්ස් ඒවා මග හැරීමට උත්සාහ කරනවා. මෙය පද්ධතියක ආරක්ෂාව වැඩි දියුණු කරන්න උදව් වෙනවා. uncover secrets රහස් තොරතුරු හෙළි කරගැනීම. මෘදුකාංගයක් ඇතුලේ සංගවා තිබෙන රහසිගත protocols, backdoors හෝ කීදේ ඇතුළත ලියා ඇති මුරපද hard coded credentials වැනි දේවල් සොයා ගැනීමට මෙමගින් පුළුවන්. මෘදුකාංග ආරක්ෂාව ගැන ඉගෙන ගන්න කලින් පරිගණකයක් ඇතුළත දත්ත සහ උපදෙස් instructions හුවමාරු වෙන්නේ කොහොමද කියලා අපි දැනගත යුතුයි. පරිගණකයක ක්‍රියාකාරීත්වයට බලපාන ප්‍රධාන කොටස් කිහිපයක් මෙතන තියෙනවා. මූලිකාංගයන් විස්තර කිරීම. ප්‍රෝග්‍රෑම් වැඩසටහන. පරිගණකයට යම් කාර්යයක් කිරීමට ලබා දෙන උපදෙස් සහ දත්ත සමූහයක් තමයි ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ. instructions උපදෙස් පරිගණකයේ ප්‍රොසෙසරයට තේරුම් ගත හැකි සහ ක්‍රියාත්මක කළ හැකි machine language විධානයන් මෙයට අයත් වෙනවා. CPU මධ්‍ය සැකසුම් ඒකකය. මෙය පරිගණකයේ මොළිය වගේ. CPU එක මගින් ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක කරන අතර එහි ප්‍රතිඵල registers තුල తాවකාලිකව ගබඩා කරනවා. memory REM මතකය පද්ධතිය ක්‍රියාත්මක වන අතරතුර අවශ්‍ය වන දත්ත සහ උපදෙස් ගබඩා කර තබා ගන්නේ මෙහියයි. මෙය తాවකාලික මතකයක් volatile memory වෙනවා. register මේවා CPU එක ඇතුළතම පිහිටා ඇති ඉතා කුඩා නමුත් ඉතා වේගවත් මතක ඒකකයක්. RAM එකට වඩා වැඩි වේගයකින් මෙහි දත්ත හුවමාරු කළ හැකි. වැදගත් කරුණ key insight මෙහිදී ඔබ මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ දත්ත සහ උපදෙස් යන දෙකම ගබඩා වන්නේ මතකය මෙමරි තුලයි. CPU එක මගින් එම මතකයෙන් එකින් එක උපදෙස් ලබාගෙන fetch ඒවා ක්‍රියාත්මක කරයි execute කරනවා. මෙම ස්ලයිඩය ස්ලයිඩ් 7 මගින් පරිගණකයේ ඇති වේගවත්ම මතක ඒකකය වන registers සහ x86 ආකිටෙක්චර් එකෙහි ඇති වැදගත් රෙජිස්ටර් කිහිපයක් ගැන පැහැදිලි කරේ. ඔබේ වීඩියෝව සඳහා සවිස්තරාත්මක සිංහල පැහැදිලි කිරීමක් පහත දැක්වේ. සිංහල පැහැදිලි කිරීම. රෙජිස්ටර් යනු කුමක්ද?
රෙජිස්ටර් කියන්නේ CPU එක ඇතුළතම පිහිටා ඇති ඉතා කුඩා නමුත් අතිශය වේගවත් දත්ත ගබඩා කළ හැකි ස්ථානයි. මෙහිදී මතක තබාගත යුතු වැදගත්ම දේ තමයි රෙජිස්ටර් කියන්නේ RAM එකේ කොටසක් නෙවෙයි. CPU එක ඒ වේලාවේ සක්‍රියව භාවිතා කරන දත්ත සහ උපදෙස් පමණක් රඳවා ගැනීමට මේවා භාවිතා කරනවා. රෙජිස්ටර් වල කාර්යභාරය රෙජිස්ටර් මගින් ප්‍රධාන වශයෙන් කාර්යයන් 3ක් ඉටු කරනවා. උපදෙස් හෝ දත්ත ලබාගෙන ඒවා රඳවා තබා ගැනීම. ගණිතමය ඇරිත්මටික් හෝ තාර්කික ලොජිකල් සංසන්ධනයන් සිදු කිරීම. දත්ත ඉතා ඉහළ වේගයකින් හුවමාරු කිරීම. වැදගත් x86 රෙජිස්ටර් වර්ග. පද්ධති ආරක්ෂාව සහ රිවර්ස් එන්ජිනියරිං ඉගෙන ගන්නා ඔබට මෙම රෙජිස්ටර් හඳුනා ගැනීම ඉතාම වැදගත්. EAX, EBX, ECX, EDX, General Purpose Registers. මේවා සාමාන්‍ය කාර්යයන් සඳහා භාවිතා කරනවා. උදාහරණයක් ලෙස ගණිතමය ගණනය කිරීම සහ දත්ත හුවමාරුව සඳහා මේවා යොදාගෙන ඉනවා. ESP, Stack Pointer. මේ ස්ටැක් එකේ ඉහළම ස්ථානය top of the current stack frame පින්වන රෙජිස්ටරයයි. EBP, Base Pointer. මේ ස්ටැක් එකේ පහළම ස්ථානය bottom of the stack frame පින්වන රෙජිස්ටරයයි. EIP, Instruction Pointer. මේ ඉතාමත් වැදගත්. මීළඟට ක්‍රියාත්මක වීමට නියමිත උපදෙස්වල ලිපිනය ඇඩ්‍රස් මෙහි ගබඩා වෙනවා. මෘදුකාංගවල ඇති දුර්වලතා හරහා පද්ධතියක් හැක් කිරීමට උත්සාහ කිරීමදී EIP එක පාලනය කිරීම ප්‍රධාන ඉලක්කයක් වෙනවා. E-flags. මෙහි විවිධ කොන්දේසි ෆ්ලැග්ස් ගබඩා වෙනවා. උදාහරණයක් ලෙස ගණනය කිරීමක ප්‍රතිඵලය බිඳුවක්ද නැතිනම් ධන හෝ ඍණාගයක්ද යන්න සන්දේශ මෙහි සටහන් වෙනවා. හැඳින්වීම. ඕනෑම CPU එකක් Tamanගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න තප්පරයකට බිලියන වාර ගණනාවක් නැවත නැවත සිදු කරන ක්‍රියාවලියක් තියෙනවා. ඒක තමයි fetch, decode, execute cycle එක. මෙහි ප්‍රධාන පියවර 5ක් තියෙනවා. පියවර 5 විස්තර කිරීම. 1. load මතකයට ඇතුළත් කිරීම. මුලින්ම සිදුවෙන්නේ දෘඩ තැටියව hard drive SSD වැනි ස්මරණයක ඇති වැඩසටහන් උපදෙස් සහ දත්ත පරිගණකයේ ප්‍රධාන මතකයේ හෙවත් RAM එක වෙත ලබා ගැනීමයි. 2. fetch උපදෙස් ලබා ගැනීම. පාලක ඒකකය මගින් RAM එකේ ඇති මීළඟට ක්‍රියාත්මක විය යුතු උපදෙස් ලබා ගන්නවා. මෙහිදී EIP රෙජිස්ටරය මගින් එම උපදෙස් තියෙන ලිපිනය ඇඩ්‍රස් පෙන්වා දෙනවා. 3. decode තේරුම් ගැනීම. මෙහිදී පාලක ඒකකය මගින් ලබාගත් උපදෙසි අර්ථය කුමක්දයි විශ්ලේෂණය කර තේරුම් ගන්නවා. ඉන්පසු එම දත්ත අදාළ ගණනය කිරීම ඒකකය ELU වෙත යොමු කරනවා. 4. execute ක්‍රියාත්මක කිරීම. මේක ප්‍රධානම පියවරයි. ගණිතමය හා තාර්කික ඒකකය මගින් අදාළ ගණිතමය හෝ තාර්කික මෙහෙයුම ක්‍රියාත්මක කරන නියමිත කාර්ය සිදු කරනවා. 5. store ගබඩා කිරීම. අවසානයේදී එම කාර්යයේ ප්‍රතිඵලය නැවත මතකයට මෙමරි ලියා තැබීම හෝ මීළඟ උපදෙස් සඳහා රෙජිස්ටරයක තබා ගැනීම සිදු කරනවා. ඇසෙම්බලි භාෂාව යනු කුමක්ද? පරිගණකයක ඇති මැෂින් කෝඩ් බිංදුව සහ 1 මිනිසාට කියවීමට අපහසුයි. ඒ නිසා එම කේතයන් වඩාත් පහසුවෙන් කියවිය හැකි ආකාරයට සකස් කළ භාෂාව තමයි ඇසෙම්බලි භාෂාව කියලා කියන්නේ. මෙහි ඇති සෑම විධානයක්ම ඔප්කෝඩ් එකක් ලෙස හඳුන්වනවා. ඇසෙම්බලි ආකෘති syntax styles. ඇසෙම්බලි භාෂාව ලිවීමට ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. Intel syntax. මෙයා අපේ පාඨමාලාව සඳහා භාවිතා කරන ක්‍රමයයි. මෙහි විධානයේ ලියන ආකෘතිය වන්නේ opcode destination source. උදාහරණයක් ලෙස move EAX 5 යන්නෙන් අදහස් වන්නේ 5 යන අගය EAX රෙජිස්ටරය වෙත ඇතුළත් කිරීමයි. ET&T syntax. මේ ක්‍රමය වැඩිපුරම භාවිතා වන්නේ GCC සහ Linux මෙහෙයුම් පද්ධතිවලයි. මෙහි ආකෘතිය opcode source destination ලෙස මාරු වෙනවා. උදාහරණයක් ලෙස move $5% EAX ලෙස මෙහිදී ලියනු ලබනවා. පොදු opcodes, common opcodes on mnemonics. ඇසෙම්බලි භාෂාවේදී බහුලව දකින්න ලැබෙන විධාන කිහිපයක් මෙන්න. move අගයක් එක් තැනක සිට තවත් තැනකට පිටපත් කිරීම. ink dec අගයක් එකකින් වැඩි කිරීම හෝ අඩු කිරීම. jump GNZ කොන්දේසි සහිතව හෝ රහිතව වෙනත් උපදේශයක් වෙත මාරු වීම. compare test අගයන් දෙකක් සංසන්දනය කිරීම. add sub අගයන් එකතු කිරීම හෝ අඩු කිරීම. push pop ස්ටැක් එක වෙත දත්ත ඇතුළත් කිරීම හෝ ඉවත් කිරීම. call ret ශ්‍රිතයක් ෆන්ක්ෂන් කැඳවීම හෝ එයින් ඉවත්වීම. nop කිසිදු ක්‍රියාවක් සිදු නොකරයි no operation. හැඳින්වීම.
දැන් අපි ඉගෙනගත්තු ඇසෙම්බලි ඔප්කෝඩ්ස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා මේ වර්ක්ෂොප් අභ්‍යාස හරහා බලමු. මෙතන ප්‍රධාන කොටස් 3ක් තියෙනවා. ගණිතමය ක්‍රියා math, දත්ත හුවමාරුව moving data සහ පැනීම් jumps. අභ්‍යාස විස්තර කිරීම workshop exercises. Number 1 math ගණිතමය ක්‍රියා. මෙහිදී අපි රෙජිස්ටර් වල තියෙන අගයන් ගණිතමය ලෙස වෙනස් කරනවා. move EAX, 0 EAX රෙජිස්ටරයට බිඳුව අගය ඇතුළත් කිරීම. sub EAX, 1 EAX රෙජිස්ටරයෙන් එකක් අඩු කිරීම. add EBX, EAX EAX හි ඇති අගය EBX හි අගයට එකතු කිරීම. inc EDX EDX හි අගය එකකින් වැඩි කිරීම. Number 2 moving data දත්ත හුවමාරුව. මෙහිදී රෙජිස්ටර් අතර හෝ මතක ලිපින memory addresses අතර දත්ත හුවමාරුවන ආකාරය පෙන්වනවා. වැදගත් ස්ක්වයර් බ්‍රැකට් සලකුණින් අදහස් වන්නේ එම ලිපිනේ ඇති අගය value at this address යන්නයි. move EAX, square bracket 0x4142424 0x41424344 යන මතක ලිපිනේ ඇති දත්තය EAX වෙත පිටපත් කිරීම. move EAX, square bracket ECX plus ESI into 8 මෙහිදී ලිපිනය ගණනය කර එම ස්ථානයේ ඇති දත්තය ලබා ගැනීම සිදු කරනවා. Number 3 jumps පැනීම්. මෙහිදී වැඩසටහනක් ක්‍රියාත්මක වන ගලා යාම flow වෙනස් කරන ආකාරය පෙන්වනවා. JMP EAX රෙජිස්ටරයේ ඇති ලිපිනය වෙත වැඩසටහන පැනීම jump. වැදගත් කරුණ පැනීමක් සිදු කරන විට EIP රෙජිස්ටරිය සිජුවම වෙනස් වෙනවා. ස්ටැක් එක කියන්නේ දත්ත තාවකාලිකව ගබඩා කරන විශේෂ මතක කොටසක්. මෙය ක්‍රියා කරන්නේ LIFO last in first out ක්‍රමයටයි. ඒ කියන්නේ අවසානයට ඇතුළත් කරන දත්තය තමයි මුලින්ම පිටතට ගන්න පුළුවන් වෙන්නේ. ESP top මෙය ස්ටැක් එකේ ඉහළම කෙළවර පෙන්වනවා. EBP base මෙය ස්ටැක් එකේ පාදම හෙවත් ආරම්භක ස්ථානය පෙන්වනවා. push and pop push මගින් දත්තයක් ස්ටැක් එකේ මුදුනට ඇතුළත් කරන අතර pop මගින් මුදුනේ ඇති දත්තය ඉවත් කර ලබා ගන්නවා. 2 flags කොන්දේසි පරීක්ෂාව workshop 4 පරිගණකයක තීරණ ගැනීම සඳහා flags භාවිතා කරනවා. උදාහරණයක් ලෙස CMP compare විධානය මගින් අගයන් දෙකක් සංසන්දනය කර ඒවා සමාන නම් 0 flag ZF එක එකක් ලෙස සකස් කරනවා. JNZ jump if not 0 වැනි විධාන ක්‍රියාත්මක වෙන්නේ මේ flags වල තත්වය මතයි. 3 function calls ශ්‍රිත කැඳවීම workshop 6 වැඩසටහනක එක් කොටසක සිට තවත් කොටසකට function ගොස් නැවත පැමිණෙන ආකාරය මෙහි දැක්වෙනවා. call මෙම විධානය මගින් මීළඟට ක්‍රියාත්මක විය යුතු ලිපිනය return address ස්ටැක් එකේ ගබඩා කර අදාළ ශ්‍රිතය වෙත පනිනවා. ret වැඩ අවසන් වූ පසු ස්ටැක් එකේ තිබූ ලිපිනය නැවත ලබාගෙන කලින් සිටි ස්ථානයටම පැමිණෙනවා. nop no operation කිසිදු කාර්යයක් සිදු නොකරන අතර මෙය බොහෝ විට ෂෙල් කෝඩ් ලිවීමේදී කාලය ලබා ගැනීමට හෝ ඉඩවෙන් කිරීමට භාවිතා කරනවා. අමතර උදාහරණයක් practical example ඔබේ ප්‍රේක්ෂකීන්ට මෙය සරලව තීරුම් කර දෙනට මෙලෙස පැවසිය හැකි. ස්ටැක් එක හරියට එක මතයක තියපු පිංගන් තට්ටුවක් වගේ. අලුතෙන් පිංගානක් තියන්නේ උඩින්මයි push. ආපහු ගන්නෙත් උඩින්ම තියෙන පිංගානයි pop. අපි මොනවා හරි වැඩක් කරන්න ගියාම කලින් කර හිටපු තැන මතක තියාගන්නෙත් මේ ස්ටැක් එකේ රිටර්න් ඇඩ්‍රස් එක විදියටයි. අද අපි සාකච්ඡා කරපු පාඩමේ ප්‍රධාන කරුණු ටික නැවත මතක් කරගමු. මෘදුකාංග ආරක්ෂාව. මෘදුකාංගයක් නිර්මාණය කළාට පස්සේ ආරක්ෂක මෙවලම් එකතු කරනවාට වඩා ඒ නිර්මාණය කරන අතරතුරදීම ප්‍රහාරයන්ට ඔරොත්තු දෙන විදියට සකස් කිරීම ඉතා වැදගත්. CIA triad ඕනෑම ආරක්ෂිත පද්ධතියක මූලික පදනම වෙන්නේ දත්තවල රහස්‍යභාවය, confidentiality, නිවැරදිභාවය, integrity සහ පවතින බව යන කරුණු 3යි. මෘදුකාංග දුර්වලතා. බොහෝ දත්ත සොරා ගැනීම්වලට මූලික හේතුව මෘදුකාංගවල ඇති දුර්වලතායි. CWE Top 25 ලයිස්තුව හරහා අපට ලෝකයේ වඩාත්ම භයානක දුර්වලතා හඳුනා ගන්න පුළුවන්. CPU ක්‍රියාකාරීත්වය. CPU එක මගින් fetch, decode, execute කියන ක්‍රියාවලිය හරහා නිරන්තරයෙන් උපදෙස් ක්‍රියාත්මක කරනවා. එහිදී registers වේගවත්ම මතක ඒකකය ලෙස ක්‍රියා කරනවා. reverse engineering බයිනරි කෝඩ් කියවීමට සහ තීරුම් ගැනීමට මෙය අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මෘදුකාංගවල ඇති වැරදි සෙවීමට සහ වෛරස් විශ්ලේෂණය කිරීමට මෙය ඉතා වැදගත්. assembly භාෂාව. මෙය මැෂින් කෝඩ් වලට ඍජුවම සම්බන්ධ භාෂාවයි. මෙහිදී අපි ඉගෙනගත්තු Intel syntax, opcode destination, source රටාව මතක තබා ගැනීම වැදගත්.
ඉතින් යාළුවනේ අද වීඩියෝවෙන් ඉන්ට්‍රොඩක්ෂන් ටු සිකියුර් සොෆ්ට්වෙයාර් සිස්ටම්ස් ගැන ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් තාක්ෂණික වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. හැමෝටම ස්තුතියි.